2025 අවුරුද්ද කියන්නේ මේ ලංකාවේ පිස්සු හැදෙන අවුරුද්දක්. චිත්‍රපටි බලන ඔක්කොම හොඳම චිත්‍රපටි මෙහෙම බලලා ඇවිල්ලා දැන් සිනමාවේ නිකන් අලුත් රැල්ලක් හැදුනා වගේ එකක් නේ තියෙන්නේ. මේක මං හිතන්නේ සිනමාවේ මාරියාව කියලා. ඒ කියන්නේ මේක විශාල රැල්ලක් අපේ සිනමාවේ මාරියාවක්. මේක ලෝක සිනමාවත් යට කරගෙන යන જાතියේ මාරියාවක් මට හිතෙන්නේ. මේ චිත්‍රපටියේ මොනවාද හොඳ නැත්තේ කියලා කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ කරාද කියලා හිතාගන්න බැරි චිත්‍රපටියක්. ඒ කියන්නේ මේ බෝට්ටුවේ දිගපළල මම දන්නවා. මම මීගමුවේ නිසා මම බෝට්ටුවට නැගලා තියෙනවා. මේකක් ඇතුලේ එහෙම කැමරා වර්ක් එකක් කරනවා කියන්නේ අන්බිලීවබල්. ඒක විශ්වාස කරන්න බෑ. ඒක හරිම ලස්සන කැමරා වර්ක් එකක්. නළුව ගැන කියලා වැඩක් නැහැ. අපේ සහෝදරයෝ ටික දර්ශන ධර්මරාජ්ව දකිද්දී නම් ගොඩාක් පපුව උණු වෙන්න ගත්තා. ඒ සහෝදරයින්ගේ පර්ෆෝමන්ස් එකට අවුරුදු ගාණක් සැලියුට් කරන්න ඕන පර්ෆෝමන්ස් එකක්. චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සමස්තයක් විදිහට මේ ටීම් එක හසුරුවලා තියෙන එක මාරියා කියන ටීම් එක ඇතුළට අති විශිෂ්ටයි. මේ චිත්‍රපටිය ලංකාවේ ප්‍රදර්ශනය අති සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම විශ් කරනවා. මේක ලංකාවේ බලන්න නැතුව නම් කවුරුත් ඉතුරු වෙන්න එපා. මේක ජාතික අපරාධයක්. මේ චිත්‍රපටියට වෙලා තියෙන මහන්සිය මේක ලංකාවේ සදාකාලිකව අපේ ශ්‍රී ලංකාව සිනමා වංශ කතාවේ හැදිච්ච හොඳම ෆිල්ම් එකක්. මම ඉතාමත් වගකීමෙන් ආදරෙන් කියනවා මේ මාරියාව අපේ සිනමාවේ තව අවුරුදු ගාණක් මේ සිනමා රැල්ලක් හදන විශාල මාරියාවක් වෙන එක අනිවාර්යයි. චිත්‍රපටිය හැමෝටම ජය වේවා. චිත්‍රපටි ගැනවට අවුරුදු ගාණක් කතා කරන්න පුළුවන්. මම ඉස්සරහට දිගටම කතා කරනවා. ජය වේවා මාරියා චිත්‍රපටියට.